ආයුබෝවන් ෆෘට් සැලඩ් එකක් හදන්නයි සූදානම් වෙන්නේ. කෙසෙල් කැනක් හම්බුණා. වත්තෙන් කෙසෙල් ඇවරියක් කපලා ගත්තම මට හිතුණා අනිත් කලමනා ටිකත් එකතු කරගෙන මේකෙන් පළතුරු සලාදයක් හදාගන්න පුළුවන් කියලා. පළතුරු සලාදයක් නම් හදන්න මේ වගේ අපි හැමෝටම පුළුවන්. ඒත් මෙතනින් අපිට ඉගෙන ගන්න තියෙන එකම දේ තමයි මේ පළතුරු සලාදය හදනකොට ඉතාමත් පිරිසිදුව හදන්න ඕනේ කියලා. විශේෂයෙන්ම අත් දෙක සෝද ගන්න ඕනේ හොඳට. ඒ වගේම මේ පළතුරු හොඳට පිරිසිදු කරලා ගන්න ඕනේ. ඒ වගේම සත්තු කාලා තියෙනවද? ඒවැ පණුවෝ ඉන්නවද? අන්න ඒ වගේ දේවල් අපි හොඳින් පරීක්ෂා කරන්න ඕනේ. හැමදේම ලස්සනට කොටුවට කපලා මේ පළතුරු සලාදයට එකතු කරන එකම නෙමෙයි අපි කරන්න ඕන දේ. මට කියන්න ඕන උනේම මේ වගේ සලාදයක් හදනකොට අපි ඉතාමත් පිරිසිදුවට මේක කරන්න ඕනේ කියන එක. මොකද කොහේ හරි ගියාම උත්සවයකට මම කන්නෙම නැති දේ තමයි පළතුරු සලාදය. මොකද ඇත්තටම මම දන්නේ ඒක කොහොම පිළියෙල කරාද පිරිසිදුවට පිළියෙල කළාද කියන එක. එක පළතුරු සලාදයක් කනවා නම් මම හදලා තමයි කන්නේ. ඒක පිරිසිදුයි කියලා දැනුණු ස්ථානයක නම් මම ඒක ආහාරයට ගන්නවා. එකතු කරපු ද්‍රව්‍ය නම් ඕගලන්ට පේන්නේ නැති. නමුත් මට කියලා දෙන්න ඕන උනේ ඇත්තටම පළතුරු සලාදයක් හදනවා නම් ඉතාමත් පිරිසිදුවට හදන්නත් ඕනේ. දෙහි ඇඹුල්, සීනි ටිකක්, ලුණු චුට්ටක් කලවම් කරලා ඒකේ රස පදම බලලා තැලෙන්නේ නැති වෙන්න ඒක කලවම් කරගන්න ඕනේ. ඇත්තටම පළතුරු සලාදේ රස වෙන්නේ අද හදලා ඒක ෆ්‍රිජ් එකේ දාලා හෙට ආහාරයට ගත්තොත් තමයි. ඒක රස කරන්න අපිට අයිස්ක්‍රීම් ටිකක් දාගන්න පුළුවන්. මිල්ක් මේඩ් ටිකක් දාගන්න පුළුවන්. මම නම් මිල්ක් මේඩ් එකක් චුට්ටක් දාලා අයිස්ක්‍රීම් ටිකකුත් දැම්මා. හරිම රසයි. හරිම පිරිසිදුයි. හැම දෙයක්ම අපි පිරිසිදුවට පිළිවෙලට කරන්න ඉගෙන ගමු. මේ විදිහට ලස්සනට පිළිගන්නන්නත් පුරුදු වෙමු. ඔයගොල්ලොත් කරලා බලන්න.